හයි යාළුවනේ කොහොමද ඔයාලට හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් වෙලාව හවස 5:00මාරයි. මම අද මගේ හවස් වරුවෙන් පොඩි වෙලාවක් ඔයාලා එක්ක බෙදා ගන්න ඕනි කියලා හිතුවා. බලමු මේ වෙලාව කොහොමද ගෙවෙන්නේ කියලා. හවස් වෙලා මම පොඩි නිින්දක් දැම්මා. ඒ වෙනකොටත් හොඳටම වැස්සක් වැහැලා නැවතිලායි තිබුණේ. වටපිටාව වෙනදට වඩා අද වැහි කළුවර තියෙනවා. මීදුමක් ටිකක් තියෙන නිසා දැන් නම් හොඳටම සීතලයි. හවස පහන තියන්න තමා දැන් මම ලෑස්ති වෙන්නේ. එතන පොඩ්ඩක් පිහදාලා මල් ටිකක් කඩා ගන්න ඕනි. තාමත් පොඩි පොද වැස්සක් තියෙනවා. ඒ නිසා මල් ගොඩක් කඩන්න ගියේ නැහැ. මම මල්පල අලුතින් හිටවන ගමන් තමයි ඉන්නේ. ඒ නිසා මල් ටිකක් අඩුයි. පහළ ලොකු මල් ගහක් තියෙනවා. නමුත් වහින නිසා මම මෙතනින් මල් දෙක තුනක් කඩාගෙන ආවා. මේ තියෙන්නේ මම හදාගෙන යන මල් පැල ටික. රෝස මලක් කැඩුවම මම අනිවාර්යෙන් එතන කතරක් අරගෙන මේ විදිහට කප්පාදු කරගන්නවා. එතකොට තමයි එතන පහලින් අලුත් ගල්ලක් දාන්නේ. ඒකෙන් අපිට අලුත් මල් ගන්න පුළුවන් වෙනවා. මගේ සුදු බෝලෙත් හොඳ දොයියක් දාලා තමයි මේ ඉන්නේ. දැන් එයාවත් එළියට ගන්න ඕනි. වහින නිසා මම මිදුලට යන්න දෙන්නේ නැහැ. දොර ළඟට මේ තියෙන වැට තියලා තමයි මම එයාව ගේ ඇතුලේ තියාගන්නේ. දැන් තියෙන්නේ උණු තේ එකක් බොන්න. එන්නකෝ අපි තේ එකකුත් හදාගමු. නෙස්ටී එකක් බොන්න හිතුන නිසා මම ආස විදිහට නෙස්ටී එකකුත් මම හදාගන්නවා. මේ තමයි මම ආසම ටයිම් එක. මේ නිදහස් පරිසරය දිහා බලාගෙන රසම රස තේ එකක් බොන එක මාරම සැනසීමක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ හවස් වරුව ගෙවුනේ. මාව බලන් හිටපු ඔයාලට සුබ දවසක්. තවත් බ්ලොග් එකකින් අපි නැවතත් හමු වෙමු. එතකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.